LTT ත්‍රස්තවාදීන් විසින් විනාශ කරපු ඇල්ෆර්ඩ් දොරයප්පා, අමිතලිංග, තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර යන අයගේ පිළිරු. ඒ පිළිරු වල තමයි ඉස්සලම අපි මල් ටික දෙන්නේ. මොකද ඉස්සලම උන් ඝාතනය කළේ උන්ට අභියෝගයක් වෙන්න උන්ගෙම දමිළ නායකයෝ. This war is done and finished. තව මොනවටද ලේබල් ඉල්ලගෙන ජෙනොසයිඩ් දැන් ෆාදර් ජීවන්ත පීරිස්. මං හිතන්නේ මම තමයි සුසුම කෙනා ඔබතුමාට උත්තර දෙන්න. කවුරු විසින් හදපු ඉතිහාසයද අපි තාමත් කියවගන්නේ. අපි දන්න ප්‍රභු සිංහල ජාතිකවාදී න්‍යාය පත්‍රයේ ඉතිහාසය තමයි අපි ගොඩාක් වෙලාවට කියවන්න පෙළඹිලා තියෙන්නේ. සීල දෙනා දැනගත යුත්තේ ත්‍රස්තවාදයේ තුරන් කිරීමේ මුවාවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව යුද්ධය සිදු කරන්නේ දෙමළ ජාතිය මුලින්ම පුටා දැමීමටයි. මෙය වර්ග සංහාරික යුද්ධයකි. 9 ජනවාරි සිට මැයි 18 දක්වා පමණක් 1,46,000 ජනතාවක් මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා. ඒක එක පුද්ගලයෙක් විතරයි මේ ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා. හුදෙක් ජන සංහාරයක් නෙමෙයි ලංකාවේ පැවතුනේ වර්ග සංහාරයක්. දමිළ වර්ගය සම්පූර්ණයෙන්ම මුලින්ම පුටා දැමීමේ උවමනාවක් පැවතුණා. ඔබට මම කියන්නේ මුලින්ම ඔය ජීවන්ත කියන නම අයින් කරන ජුඩාස් පීරිස් කියලා නම දාගන්න. මොකද දෙවියන් වහන්සේව පාවා දෙන්න ජුඩාස් ගත්තේ රිදී කාසිත් 30යි. shame on you. ඔබතුමා පියතුමෙක්ද? ඕනම ස්ටේජ් එකක ඕනම තැනක මාත් එක්ක එන්න ඔබතුමා බයිබලය දන්න නැත්නම් මම ඔබට බයිබලය කියලා දෙන්න. බයිබලයේ එක තැනක තියෙනවා the devil will come and sit at the throne of God claiming to be God at the latter times. සිංහලෙන් කියන්න. අන්තිම කාලේ යක්ෂයා දෙවියන් ලෙස දෙවියන්ගේ සිංහාසනේ ඉඳ ගනීවි. තවත් තැනක තියෙනවා be careful. The devil will always come dressed as an angel of light. පරිස්සමෙන් දරුවනේ. හැම වෙලාවම යක්ෂයා හැම වෙලාවම ඉන්නේ යක්ෂ ස්වරූපෙන් නෙවෙයි. එහෙම නැත්නම් ස්වර්ගයේ දේව දූතෙක් විදියට ඔබ ඉදිරියේ පෙනී හිටීවි කියලා. ෆාදර් ජීවන්ත මම දන්නේ මේ ඔබතුමාලගේ ඇත්තටම කියනවා නම් මට ගරුත්වයක් කියන එක මට ඇත්තෙම නෑ ඔබතුමා ගැන. මොකද මම කිතුනේ කතෝලිකයෙක්. මේ වගේ ක්‍රැක් වෙච්ච ඔළුව කචල් වෙච්ච මේ වගේ තොරතුරු මාධ්‍යගත කළා ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා නම් මට තේරෙන්නේ නෑ. හැබැයි at any time any day I challenge you with a debate.